මෙම ගණන සුළු කිරීමේදී ඔබට පේනවා ඍණ පූර්ණාංශ සහිත ලඝු ගණක එකතු කිරීමක් තමයි මෙතෙන්දී කරන්න කියලා. දැන් අපි එකතු කරමු. 4යි 2යි 6යි. 6යි 5යි 11න් 1 ඉතින් එක මේ පැත්තට ගෙනිච්චා 2යි 2යි 4යි 4යි 1යි 5යි. ඊළඟට 8යි 7යි 8යි 7යි 15යි. එකක් ඉතුරු වෙනවා. මෙන්න මේ ඉතිරි වෙන එක. ඒකට කුමක්ද වෙන්නේ? මේම තමයි අපි සුළු කිරීමේදී වැදගත් දැනගත යුතු දේ. හොඳයි. අපි දැන් මෙතෙන්දී වෙනම සුළු කිරීමක් කරන මේක මතක තියාගෙන. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යා කොහොමද සුළු කරන්නේ? ඒ කියන්නේ ඍණ 1 එකතු කිරීම ඍණ 2. දැන් එයට මේ එකත් එකතු වෙනවා. එකතු කිරීම 1. එම එක ධන අගයක්. ඔබට පැහැදිලි පේනවා. දැන් අපි දන්නවා මෙතන ඍණ 1 එකතු කිරීම ඍණ 2. මේ විදිහට අපි ලියනවා එකතු කිරීම ධන 1. මෙතෙන්දී ඍණ 3ක අගයක් එනවා. මෙම ඍණ 3ට ඊට පස්සේ එකතු වෙනවා මේ ධන 1. මෙහෙම සුළු කරාට පස්සේ එන උත්තරේ ඍණ 2 කියලා අපට ලියන්න වෙනවා. ඊළඟට අප ලියන්නේ මේ ඍණ 2 තමයි මෙතෙන්ට. මෙන්න මේ ආකාරයට ලිව්වට පස්සේ අපට නියමිත උත්තරය ලැබෙනවා. මේ ඉතුරු වෙන එකට උණු දේ තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ.